තද බැල්මක් කියලා දෙවිඳුන් තුල අපව සොයන කාලයක්. තද බැල්මක් කියලා දෙවිඳුන් තුල අපිවම අප හොයන කාලයක්. මේ අපව හොයාගන්නට, අපිටම අපිව හොයාගන්නට, අපි කොහෙද දෙවියන් වහන්සේ තුල ඉන්නේ කියලා හොයාගන්නට අපිට අද දවසේ උදව් වන ප්‍රධාන ෆිගර් එක නැත්නම් චරිතය තමයි ස්නාවක ජෝම්තුමා. මේ කාලවකවානුව තුළ අපිට හම්බෙනවා ස්නාවක ජෝම්තුමා හම්බෙනවා, සුදෝ ජුසේ මුනින්ද්‍රය හම්බෙනවා, දේවමාතන් වහන්සේ සහ ජේසු බිලින්දා. ඒ අතරින් ස්නාවක ජෝම්තුමා නව ගිවිසුම සහ පුරාණ ගිවිසුම එකට සම්බන්ධ කරන පුරුකක් වෙනවා. ඒ වගේම ස්නාවක ජෝම්තුමා කාලය දක්වා නීතිය සහ දිවැසිවරත්වයේ තමයි ප්‍රමුඛ වුණේ. නීතිය, law and the prophets. ඒ දෙක තමයි ක්‍රියාකාරීව වැඩ කරේ ස්නාවක ජෝම්තුමා. ස්නාවක ජෝම්තුමා මොකටද කෑ ගැහුවේ? ස්නාවක ජෝම්තුමා කෑ ගහන්නේ පාපයට එරෙහිව අධ්‍යාත්මික නවෝදයකට, ස්පිරිචුවල් රිනීවල් එකකට තමයි ස්නාවක ජෝම්තුමා කෑ ගහන්නේ. ස්නාවක ජෝම්තුමා ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ කරලා ස්නාවක ජෝම්තුමා සමිදානන් වහන්සේගේ මඟ පෙන්වන්න සූදානම් කරනවා. ඊශ්‍රායල් ජනතාව අවුරුදු 100ක් තිස්සේ බලාගෙන ඉන්නවා. දිවැස්සිවරෙක් අහලවත් තිබ්බේ නැහැ දිවැස්සිවරෙක් ගැන. මෝසස්තුමා ගත්තොත් පුරාණ ගිවිසුමේ මෝසස්තුමා ඊශ්‍රායල් ජනතාවව එගොඩ කරන පොරොන්දු දේශය කරා අරගෙන යනවා, ගමනක් පෙන්නනවා, මඟ පෙන්නනවා. ස්නාවක ජෝම්තුමා මොකද කරන්නේ? මඟ පෙන්වීමක් කරනවා, මාර්ගය පිළියෙල කරනවා. ස්නාවක ජෝම්තුමාගේ අඳින විදිය නැත්තම් කතා කරන විදිය මේ හැම දෙයකින්ම කියන්නේ පාපය මැඩ පවත්තන්න. එයා අඳින්නේ සත්තුන්ගේ ලොම්, කන්නේ වනමී. එතකොට මේ දේවල් වලින් පෙන්වන්නේ තමන්ගේ ශරීරය දමනය කිරීමක්, ආත්ම දමනයක් ගැන තමයි පෙන්වුම් කරන්නේ හැම වෙලෙම. එලියා දිවස්වසාදිතුමත් මේ ආත්ම දමනය ගැන ගොඩාක් පෙන්වුම් කරලා තියෙනවා. පුරාණ දිවිසිවරෙක් වන එලියා ඒ ඇඳපු ස්වභාවය, වස්ත්‍රවල ස්වභාවය අනුව තමන්ගේ ආත්මය දමනය කරන ආකාරයක් පෙන්වනවා. ඒ වගේම මේ ආත්ම බාහිර සලකුණු තුල ස්නාවක ජෝම්තුමා අඳින පළඳින විදිහ, කතා කරන විදිහ තුලින් පෙන්නනවා මනස්ථාපනයේ ලක්ෂණයක් පෙන්නනවා. මනස්ථාපනයේ ලක්ෂණයක්. ස්නාවක ජෝම්තුමා ජලය පාවිච්චි කරලා බෞතිස්ම ස්නාපනය කරද්දී ඒ වගේම අපට මතක් කරලා දෙනවා අපිවත් වතුර නැමැති නැත්නම් පාපෝච්චාරණය නැමැති මනස්ථාපනයේ සමගි සන්දානයේ නැමැති සක්‍රමේන්තුව තුල අපිව මනස්ථාපනයකට කැඳවනවා. ස්නාවක ජෝම්තුමා වතුරෙන් තමයි මනස්ථාපනයට කැඳවන්නේ. ඒ වගේම ස්නාවක ජෝම්තුමා පත් වෙනවා හඬ බවට. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ වචනය බවට පත් වෙනවා. හඬ බවටත් උන්වහන්සේ වචනය බවටත් පත් වෙනවා. ඒ වගේම තමයි ස්නාවක ජෝම්තුමාගේ ජීවිතය ගත්තම ස්නාවක ජෝම්තුමා ක්‍රිස්තුන් වහන්සේ කරලියට එත්ම ස්නාවක ජෝම්තුමා නැති වෙලා යනවා. ස්නාවක ජෝම්තුමාගේ පෙනී හිටීම නැති වෙලා යනවා. ඒ නිසා ස්නාවක ජෝම්තුමාට අවශ්‍ය වෙනවා ප්‍රේමවන්තේනි අපේ ජීවිතේ එදා හිටපු ජීවිත දෙය තද බැල්මක්, හાર્ඩ් ලුක් එකක් කියලා කියනවා. තද බැල්මකින් දෙවියන් වහන්සේ තුල අපි ඉන්නේ මේ මොහොතේ කොයි තැනද? අපි කියනවා hard look එකක් කියලා. Hard looked at our own lives and how do we stand before God right now? How do we stand before God right now? මේක තමයි ස්නාවක ජෝම්තුමාට පෙන්눔 කරන්න ඕන තිබ්බේ, කතා කරන්න ඕනකම තිබ්බේ ප්‍රේමවන්තේනි. මේ ස්නාවක ජෝම්තුමා කතා කරනවා සාහිත්‍යමය ව්‍යංගාර්ථයෙන් මාර්ගය පිළියෙල කිරීමක්. යෙසායා දිවස්වසාදිතුමාගේ පොතේ 43 සිට 6 දක්වා මේ වගේම දෙයක් කියනවා. වනාන්තරයේ සමිඳුන්හට මාවත් එලි කරන්න, පාලු කරේ අපේ දෙවිඳුන්හට මහා පාරක් සාදන්න, සියලු මටියාවත් පුරවනු ලැබේ ආදි වශයෙන් ඒ දේම යෙසායා දිවස්වසාදිතුමාගේ පොතේ 40 කියනවා. ඒ දවස්වල රජ කෙනෙක් තම ජනතාව බලන්නට යද්දී ඊට පෙර ආතුව කෙනෙක්ව යවලා රජතුමා යන මාර්ගය පිළියෙල කරන්නට යවනවා. ඒක තමයි යෙසායා දිවස්වසාදිතුමාගේ 40 වෙනි පරිච්ඡේදයේ 3 සිට සඳහන් වෙන්නේ. අන්න ඒ වගේම මාර්ගය පිළියෙල කිරීමක් සිදු වෙනවා. හැබැයි ස්නාවක ජෝම්තුමා කතා කරන මාර්ගය ඒ මාර්ගය නෙමෙයි, හදවත නැමැති මාර්ගය. ස්වාමීන් වහන්සේට එන්න අපේ හදවත නැමැති මාර්ගය ස්නාවක ජෝම්තුමා කතා කරන්නේ. සමිඳුන්ගේ සියලු බාධා නැති කරනවා. සමිඳුන්ගේ ආගමනයට තියෙන සියලු බාධා, ඇද නැති මාවත
ඇද නැති මාවත ඇද අරින්න කියනවා. ඒ කියන්නේ හැම වෙලෙම මනස්ථාපනය වෙන්න කියලා කියනවා. නිහතමානී වෙන්න කියලා කියනවා. ඒ තුල ඒ තෘප්තිමත් භාවය ඇති කරගන්න කියනවා. කඳු හෙල් පුරවනු ලැබේ. මේ කඳු හෙල් පුරවනවා කියන්නේ මොකද්ද? එදා හිටපු පරිශිවරුන්ට එදා හිටපු අයකැමියන්ගේ ජීවිත මනස්ථාපනයෙන් පුරවනවා. පිරෙන්න කියලා කියනවා නිහතමානීකමෙන්. සියලු වංගු ඇද හරිනු ලැබේ. ඒ කියලා කියන්නේ එදා අයකැමියන්ට ටැක්ස් කලෙක්ටර්ස් කියනවා. ඒගොල්ලන්ට කියනවා අවංක වෙන්න ජීවිතේ. ඔබගේ ජීවිතේ වංගු තියලා ඒව හදාගන්න. ඒ කතා කරන්නේ අයකැමියන්ට. ඒ වගේම රළු මාවත් මට්ටම් කරනු ලැබේ. මේ දේවල් කිව්වේ එදා හිටපු නිලධාරීන්ට, හමුදා නිලධාරීන්ට සහ අනිත් අයට. අපිට බැලූ බැලමට සාහිත්‍ය මේ විදිහට පාරක් ගැන කතා කරත් ස්නාවක ජෝහන්තුමා කතා කරන්නේ හදවතට විමුක්තියේ පාර දෙවියන් වහන්සේ එන්නකොට නිර්මාණය කළන්නට අවශ්‍ය වෙන නිසා. විමුක්තියේ මඟ නැත්නම් පාර දෙවියන් වහන්සේ සාදපු දෙයක් බවට පත් වෙනවා. දෙවියන් වහන්සේ විසින්ම හදපු දෙයක් බවට පත් වෙනවා. ඒ විමුක්ති මාර්ගයේ යන කෙනාට නිදහස තිබෙනවා. ඒ නිසා ශුද්ධ පාවුලතුමා පිලිප්පි වරුන්ට ලියපු 7 වෙනි පළවෙනි පරිච්ඡේදය කියනවා දෙවියන් වහන්සේ යහපත් කාර්යයක් ආරම්භ කළ දෙවියන් වහන්සේ උන්වහන්සේම එය සමාප්තියට පමුණුනසේක්වා. මේක ශුද්ධ පාවුලතුමා කියන්නේ එදා ග්‍රීක පූජාවලට අනුව ජලයෙන් සෝදා පවිත්‍ර කරලා ඒ වගේම නිහඬතාවයක් තුල යාඥා කරලා අවසානයේ බාර්ලි ආදී දේ පූජා පවත්වනවා. ඒතකොට මේ පූජාව අවසන් වෙන්නේ මේ වගේ දේවල්. ඒ නිසා යාගයේ පටන් අරගෙන ග්‍රීක යාගහෝම අවසන් වෙනවා මේ වගේ දෙයකින් ශාස්ත්‍රීයත්වයෙන්. ඒතකොට අන්න ආරම්භයේ සහ අවසානයේ සම්පූර්ණ හයපත් යහපත් දෙය සමාප්තියට පමුණවනවා. මේ විදිහට අනේ ආభాෂය තුල තමයි ශුද්ධ පාවුලතුමා කියන්නේ දෙවියන් වහන්සේ ආරම්භ කළ යහපත් දේ ඔබ තුල සමාප්තියට පමුණවනසේක්වා. ඒකට තියෙන පසුබිම තමයි ශුද්ධ පාවුලතුමා පාවිච්චි කරන්නේ. ඒ වගේම විශිෂ්ටතම දේවල් වටහා ගන්න, දැනගන්න, විමසීමෙන් ප්‍රේමය වැඩි කරගන්න, අවංකව නිදොස්ව ජීවත් වෙන්න දෙවියන් වහන්සේ අපේ පූර්ණ භාවයට පත් කරනවා. ඒ නිසා හැම වෙලෙම අපේ ජීවිතවල නිරන්තර ප්‍රශංසාව දෙවියන් වහන්සේට ඔප්පු කරන්න පුළුවන්. ඒ නිසා පළවෙනි කිවීමේ බාරුක්ගේ ලිපියේ සඳහන් වන දුක් වේදනා නැමැති අපි බදාගෙන කරන, අපිව තියාගෙන තියෙන, අපිව වේදනාවට පත් කරන වස්ත්‍රය ඉවතලන්න දෙවියන් වහන්සේගේ සෝභමානත්වයේ අලංකාරය වැළඳ ගන්න කියලා කියනවා. දෙවියන් වහන්සේ අවංකකම නැමැති සලුව ඇඳ ගන්න කියලා කියනවා. සතුරු කොච්චර හිටියත්, පිරිවර අපිව පයින් අරන් ගියත්, රජ කුමාරවරු වගේ අපිව දෙවියන් වහන්සේ නැවත ගේනවා කියලා බලන්න. සතුරු ආක්‍රමණයන් තුළ පයින් අරගෙන යද්දී කොච්චර විරාජමානව අපව නැවත ගේනවද? අන්න දෙවියන් වහන්සේ අපේ ජීවිතය තුළ ආරම්භ කර යහපත් කාර්ය සමාප්තියට ගෙන යන්නේ එයිමයි. ඒ නිසා හැම වෙලෙම අපිට කියනවා දේව අනට එකඟව වන රොදහා සෑම සුවඳ කුසුම් ගහක් ජනයාට සෙවන දෙනු ඇත. දෙවියන් වහන්සේගේ මාර්ගයේ යන කෙනා හැම වෙලෙම කුසුම් ගහක් වගේ වන රුදේ තියෙන සෑම සුවඳ කුසුම් ගහක් වගේ සෙවන දෙනවා, ආලෝකය දෙනවා. ඒකයි පිළිතුරු ගියේ සඳහන් වෙන්නේ. දෙවිදානෝ ස්වකීය මහිමාලංකාරී ප්‍රීතියෙන් යාමට ඊශ්‍රායෙල් ජනතාවට මඟ පෙන්වනසේක. ඒ නිසායි මහිමාලංකාරය ඇවිදින්නට අපව කැඳවනවා මේ කාලේ අපි සිත් වෙනස් කිරීම තුළ. ඒ නිසා අපිට කියන්න පුළුවන් සංවිධානම අප උදෙසා ඉමහත් දේ කළසේක කියලා පිළිතුරු ගියේ සඳහන් වෙනවා වගේ. ඒ නිසා අපේ ජීවිත වෙනස් කරගෙන අලුත් කරගෙන අපේ ජීවිත ලෙස තද බැල්මකින් හැරිලා බලලා අපි දෙවියන් වහන්සේ ඉදිරියේ කොතනද හිටගෙන ඉන්නේ? ස්නාවක ජෝහන්තුමාගේ උදව්ව ඉල්ලගමු. ස්නාවක ජෝහන්තුමාගේ උදව්ව ඉල්ලගෙන අපි මෙනෙහි කරමු මේ ආගමන කාලයේ දෙවන ඉරිදා එනිදා අපි කොහෙද දෙවියන් වහන්සේ ඉදිරියේ හිටගෙන තිබෙන, අපේ කොහෙද ඇද තැන්, කොහෙද වෙනස් වෙන්න ඕන තැන්, කොහෙද අලුත් කරගන්නට ඕන තැන්. ඒ නිසා අධ්‍යාත්මික නවෝදයකට, ස්පිරිචුවල් රිනිව් එකට පෞකාරකම පැත්තක තියලා ස්වාමීන් වහන්සේගේ සෙවණේ ඇවිදින්නට, ස්වාමීන් වහන්සේගේ සෙවණ තුල රැඳෙන්නට, ජීවිතේ ශුද්ධවන්තකම් කරා ගැලුම්කාරයව පිළිගන්නට, අපේ ජීවිතයට ශක්තියක් දෙන්නට කියලා අපි ආඥා කරමු. මේ ආගමන කාලයේ දෙවන ඉරිදා දවසේදී තද බැල්මක් කෙලන්නට ස්නාවක ජෝහන්තුමා ඒ කියන වචන තුල අපේ ජීවිතයේ දෙස හැරී බලලා තද බැල්මකින් බලන්නට, hard look අපේ ජීවිතේ බලන්නට අපි
අපි ශක්තිය ඉල්ලමු. ශුද්ධාත්මයන් වහන්සේට කිමු වෙනස් කරන්න බෑයි කියලා හිතන තැන් අපි තියාගෙන වේදනාවෙන් මිරිකගෙන හංගගෙන තියෙන වෙනස් කරන්න බැරි තැනක් තියෙනවා නම් අඳුරු තැනක් තියෙනවා නම් අඳුරු කුටීරයක් තියෙනවා නම් කාටවත් කතා කරන්නට බැරි කුටීරයක් තියෙනවා නම් අපි ඒ කුටීරයට කිමු අපේ හදවතේ දෙවියන්ට ස්පර්ශ කරන්නට කියලා. ඒ පාපය දුර්වලකම අඩුපාඩුව සංගව තබාගෙන ඉන්න වේදනාව අපි නිදහස් කරන්නට කියලා. වංගු තැන් ඇද ඇති තැන් රළු තැන් මට්ටම් කරන්නට කියලා ඒ වරප්‍රසාදය ඉල්ලා ආරක්ෂා කරමු මේ උතුම් දවසේදී. ආමේන්. ජේසු පීඨයි. Inside